ඔයාට මේ සිද්ධිය ගොඩක් පුරුදු දෙයක්. උදේ පාන්දරම ඔයා නැගිටලා අද දවසේ කරන්න තියෙන වැඩ මොනවද කියලා බලනවා. ඒ වැඩ අතර තියෙනවා එක වැඩක් ඔයා කවදාවත් පටන් ගන්නේ නැති. ඒක සමහර විට එක්සෑම් එකකට පාඩම් කරන එකක්. එහෙම නැත්නම් එක්සර්සයිස් කරන එකක්. ඔයාගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක්. එහෙම නැත්නම් ඔයා මාස ගානකට කලින් නවත්තලා තියෙන අය පටන් ගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න වැඩක්. මේ කරන්න තියෙන වැඩේ ගැන හිතුවට පස්සේ ඔයාගේ මොලේ පාරවල් දෙකක හිර වෙනවා. ඒක මං දැන් කරනවද? එහෙම නැත්නම් පස්සේ කරනවද? හෙට ඉඳන්ම පටන් ගන්නවද? එහෙම නැත්නම් මං වෙන මොකක් හරි වැඩක් කරලා ඉවරලා මේක පටන් ගන්නවද? වගේ දේවල්. මං දැන් කියලා දෙන්නම් ඔයාට මේක කොහොමද හදාගන්නේ කියලා. ඔයා හැමතිස්සෙම මේ වැඩේ කල් දාන්න හිතනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයා අහුවෙලා තියෙන ලොකු උගුලක්. අද වීඩියෝ එකකින් මම මේ කියලා දෙන ක්‍රමය පාවිච්චි කරොත් ඔයාට පුළුවන් මේ උගුලින් ගොඩ එන්න. ඔයා ඔයාගේ වැඩේ කොච්චර දුරට කල් දානවද? ඒක තව තවත් එන්න අමාරු වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඔයා කොහොමද ඔයාව පොළඹවා ගන්නේ? ඔයාට අමාරුයි කියලා හිතන දේවල් කරන්න. එහෙම නැත්නම් පටන් ගන්න. ඔයාගේ ඇඟේ තියෙන හැම සෛලයක්ම ඔයාට ඒක පටන් ගන්න එපා කියද්දිත් ඔයා කොහොමද ඔයාව ඒ වැඩේ කරන්න පොළඹවා ගන්නේ? අපි ඒක කොටස් කිහිපයකට කඩලා බලමු. අංක 1. ඔයාගේ මොලේ ඔයාට ඒ වැඩේ කරන්න එපා කියන හේතුව අඳුරගන්න. ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ඔයාගේ මොලේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ අමාරු දේවල් නොකර හරිම සුව පහසුවෙන් ඉන්න. මොලේ හැමතිස්සෙම සතුට හොයනවා. පොඩි දුකක්වත් එයා විඳින්න කැමති නෑ. මොලේ හැමතිස්සෙම කැමති එයාගේ ශක්තිය වැය නොකර හැමතිස්සෙම නිදහසේ ඉන්න. ඉතින් මේක තමයි ඔයා ඕනම වැඩක් පටන් ගන්න යද්දි ඔයාට ඒක අමාරු වෙන්න හේතුව. එහෙම නැත්නම් ඔයා ඒක කල් දාන්න හේතුව. ඔයා ඕනම වැඩක් පටන් ගන්න යද්දි ඔයාගේ මොලෙන් දෙන මේ විරෝධතාවය අයින් කරගත්තොත් ඔයාට ඒ වැඩේ දිගටම කරගෙන යන එක ගොඩක් ලේසි වෙනවා. පොඩි උදාහරණයකට ඔයා හිතන්න ඔයා ගිහිල්ලා ගොඩාක් සීතල ස්විමින් පූල් එකකට පයින් යන සිද්ධියක්. ඔයාගේ මොලේ මොනවද කල්පනා කරන්නේ? මේ ස්විමින් පූල් එකට පැන්නොත් මාව ගල් ගැහෙයිද? එහෙම නැත්නම් ස්විමින් පූල් එක ගැඹුරු වෙලා මාව කිලිලා යයිද? ඉතින් මේ වගේ ගොඩාක් සිතුවිලි ඔයාගේ ඔළුවට එන්න පුළුවන්. ඒත් ඔයා දෙපාරක් හිතන්නේ නැතුව ස්විමින් පූල් එකට පනිනවා. පැනපු ගමන්ම ඔයාගේ ඇඟ ස්විමින් පූල් එකට හුරු වෙනවා. ඒකේ සීතලට ඔයාව ඔරොත්තු දෙන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යද්දි ඔයාට තේරෙනවා ඔයා ගිලෙන්නෙත් නැති බව. ඉතින් මේ විදිහම තමයි ඔයා ඕනම වැඩක් පටන් ගත්තී. පටන් ගන්න කලින් ඔයාගේ මොලේ ඔයාට 1000ක් දේවල් කියනවා. ඒ හැම එකම ඔයා ගණන් ගන්නේ නැතුව ඒ වැඩේ පටන් ගත්තා කියන්නේ ඔයා දිනුවා කියන එක. අමාරුම කාර්යය තමයි ඔයා ඕනම වැඩක් පටන් ගන්න යද්දි ඒකේ පළවෙනි පීවර තියෙන එක. අංක 2. ඕනම වැඩක් පටන් ගන්න යද්දි මිනිත්තු 2 නීතිය පිළිපදින්න. ඔයාගේ මොලෙන් ඔයාට දෙන විරෝධය වළක්ව ගන්න තියෙන ගොඩක් හොඳ ක්‍රමයක් තමයි මේ මිනිත්තු 2 නීතිය කියලා කියන්නේ. ඔයා ඔයාටම කියාගන්න විනාඩි 2ක් මම මේක කරලා පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා. එච්චරයි. ඔයාට ඔයා පටන් ගත්ත මුළු කාර්යෙම අවසන් කරන්න ඕන වෙන්නේ නැහැ. වැඩේ පටන් ගන්න එක විතරයි ඔයාට තියෙන්නේ. පළවෙනි වාක්‍ය 2 ලියන්න. ඔයා එක්සර්සයිස් කරන කෙනෙක් නම් පළවෙනි පුෂ් අප්ස් 2 ගහන්න. ඔයා පොතක් කියවන්න හිතාගෙන ඉන්නවා නම් පළවෙනි වාක්‍ය 2 3 කියවන්න. ඇයි මේ ක්‍රමේ වැඩ කරන්නේ? අමාරුම වැඩේ තමයි ඔයාගේ මනසෙන් ඔයාට දෙන විරෝධතාවය. එහෙම නැත්නම් ඔයාගේ මොලේ අලුත් වැඩක් කරන්න යද්දි ඒක ඔයාට අමාරු වෙයි කියලා හිතන හැඟීම වළක්වා ගන්න එක. ඒකට තමයි ඔයා ඕනම වැඩක් විනාඩි 2ක් පටන් ගන්න ඕනේ වෙන්නේ. ඔයා වැඩේ පටන් ගත්තාම ඒක එක දිගටම කරගෙන යන එක හරිම ලේසි දෙයක්. ඉතින් මේ විදිහට යද්දි ඔයාටම තේරෙයි ඔයා විනාඩි 2කට වඩා ගොඩක් ලොකු ප්‍රමාණයක් වැඩ කරලා තියෙනවා කියලා. අංක 3. ඒ වැඩේ නොකර ඉන්න බැරි වෙන විදිහට හේතු හදාගන්න. හිතන්න ඔයා උදේ පාන්දර නැගිට ගමන් දත් මදින්න එක ගැන ඔයා දෙපාරක් හිතේ තින්නේ නෑ නේද? එකපාරම බාත්රූම් එකට ගිහිල්ලා ඔයා කරන්නේ බ්‍රෂ් එක අරගෙන දත් මදින එක. ඔයා කොහොමදවත් ඇඳෙන් නැගිට ගමන් හිතේ තින්නේ නෑ මං අද දත් මදින්න ඕනේද? නැත්නම් හෙට මදිනවද? පොඩ්ඩක් ගලා ඉඳලා දත් මදිනවද? වගේ දේවල් ඔයා හිතේ ඉන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ඔයා ඕනම වැඩක් පටන් ගන්න යද්දී ඔයාගේ මොලෙත් මේ විදිහට හදාගන්න. තර්ක කර කර ඉන්න එපා මම මේක කරන්න ඕනේද? මම මේක හෙට පටන් ගත්තොත් කොහොමද? මම මේක අනිද්දින්දම පටන් ගන්නවා. වගේ දේවල්. ඒ වගේ දේවල් හිතන්නේ නැතුව ඔයා හිතන්න පටන් ගන්න මම මේක දැම්ම කරන්න ඕනේ. මේක කරේ නැත්නම් මට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. වගේ දේවල්. ඉතින් මේ විදිහට ඔයා ඔයාගේ වැඩ ටික අමාරුවෙන් කරනව වෙනුවට નિરાයාසයෙන්ම කරන විදිහට ඔයාගේ මොලේ හදාගන්න. අංක 4. තෝරා ගැනීම අයින් කරලා වැඩ කරන එකට සිස්ටම් එකක් හදාගන්න. කැමැත්ත කියන එක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඔයාට හැම වෙලාවකම මොනවාම හරි තීරණයක් ගන්න තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ මොහොතේ අසරණ වෙනවා. මං ගන්නේ මොන තීරණයද කියලා. ඉතින් මේකට විසඳුම තමයි ඔයාට තියෙන ඒ අවස්ථා ඔක්කොම එහෙම නැත්නම් විසඳුම් ඔක්කොම අයින් කරලා දාන එක. ඔයාට තියෙන අමාරුම වැඩ කරන්න ඔයා තියෙන විසඳුම් ඔක්කොම අයින් කරලා සිස්ටම් එකක් හදාගන්න. අපි බලමු පොඩි උදාහරණයක්. ඔයා හිතන්න ඔයාට ඕනේ එක්සර්සයිස් කරන්න. ඉතින් ඒ සඳහා ඔයා කරන්න ඕනේ උදේ නැගිට ගමන් මං අද එක්සර්සයිස් කරනවද මං හෙට ඉඳන් කරනවද කියලා හිත හිත ඉන්නේ නැතුව කලින් දවසේ රෑ නිදා ගන්න කලින් ඔයා හෙට උදේ නැගිට ගමන් ජිම් එකට යන්න ඔයාගේ ඇඳුම් ටික ලෑස්ති කරලා සපත්තු ටික ලෑස්ති කරලා ඒ ටික ඇඳ ගාවින් තියලා නිදා ගන්න එක. ඉතින් මේ විදිහට ඔයා උදේ නැගිට ගමන්ම ඔයාට පුළුවන්
ඒ ජිම් එකට දාලා ඇඳුම් ටික ඇඳගෙන ඉක්මනටම ජිම් එකට ගිහිල්ලා වර්කවුට් එක පටන් ගන්න. ඒ වගේම තමයි ඔයාට පාඩම් කරන්න තියෙනවා නම් ඔයා කරන්න ඕනේ ස්ටොප් වොච් එකක් තියලා මම මේ තියපු වෙලාවේ ඉවර වෙනකන් මම එක දිගට පාඩම් කරනවා කියලා හිතාගෙන එක දිගට වැඩේ කරගෙන යන එක. ඔයාට තියෙන අනිත් බාධාවන් ඔක්කොම අයින් කරලා දාන්න. අංක 5 කවුන්ට් ඩවුන් මෙතඩ් එක පාවිච්චි කරන්න. තාමත් ඔයා කලකිරීමෙන් ඉන්නේ. මට පුළුවන්ද? මට බැරිද? ඉතින් එහෙනම් ඔයා කරන්න ඕනේ මෙල් රොබිට්ස්ගේ තප්පර 5 නීතිය පිළිපදින එක. මොකද්ද මේ තප්පර 5 නීතිය කියලා කියන්නේ? ඔයාට කොයි වෙලාවක හරි දැන් මට මේක කරන්න බෑ. මම හිටියදන් කරනවා වගේ සිතුවිල්ලක් ආවොත් ඔයා කරන්න ඕනේ තප්පර 5ක් කවුන්ට් ඩවුන් කරන එක. 5 4 3 2 1 හරි. අය මොකුත් හිතන්නේ නැහැ. මේසට ගියා පොත් ටික ගත්තා. පාඩම් කරන්න පටන් ගත්තා. එච්චරයි. එහෙම නැතුව ඔයා එක දිගටම ඔයාට ආපු සිතුවිල්ලත් එක්ක පොරබ දන්න ගත්තොත් එහෙම ඔයා අනිවාර්යෙන්ම පරාද වෙනවා. ඔයා කරන්නේ ඒ කරන වැඩේ අතහැරලා දාලා ඔයාගේ ඔලුවට ආපු දේ කරන්න යන එක. අංක 6 ඔයා ඔයාටම ස්තුති කරගන්න. එහෙම නැත්නම් ඔයා ඔයාටම තෑග්ගක් දෙන්න. ඒත් ගොඩක් ඉක්මනට නෙමෙයි. ඔයා ඔයාටම කියාගන්න මං අද දවසේ පැය 5ක් පාඩම් කළොත් එහෙම මං අද කඩේට ගිහිල්ලා පීසා එකක් කනවා කියලා. එහෙම නැත්නම් අද දවසේ මං පොඩි ෆිල්ම් එකක් බලනවා කියලා. එහෙම නැත්නම් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදලා එනවා කියලා. ඒත් ඔයා හොඳට මතක තියාගන්න ඔයා ඕනම වැඩක් පටන් ගන්න කලින් කවදාවත් ඔයා ඔයාටම තෑගි දෙන්න යන්න එපා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයා මොන හරි ස්නැක් එකක් අරගෙන එහෙම නැත්නම් බීම් එකක් අරගෙන මම මේක බීදම වැඩේ පටන් ගන්නවා කියලා හිතාගත්තොත් කවදාවත් ඔයාට ඒ වැඩේ පටන් ගන්න වෙන්නේ නැහැ. මොකද ඔයා වැඩේ පටන් ගන්නත් කලින්ම ඔයාටම තෑග්ගක් දීකන ඉවරයි. ඔයාගේ මොලේ හැදිලා තියෙන්නේ ඕනම වැඩක් කල් දාන්න එයාට සතුට හම්බෙද්දි. ඉතින් ඔයාටම තෑග්ගක් දෙන්න කලින් අනිවාර්යෙන්ම ඔයා පටන් ගත්ත වැඩේ ඉවර කරලම ඉන්න වග බලා ගන්න. අංක 7 හැමතිස්සෙම සුව පහසු හොයන්නේ නැතුව අමාරු විදිහටත් වැඩ කරන්න පටන් ගන්න. ගොඩක් කට්ටිය එයාට වැඩේ කරන්න අපහසු වෙද්දි එයාලා කරන්නේ ඒ අවස්ථාව මගහැරලා යන එක. ඒත් හොඳින්ම මතක තියාගන්න මොන හරි දෙයක දියුණුව අනිවාර්යෙන්ම ඒක කරන්න තියෙන අපහසුතාවය මතත් හැඳී පවතිනවා. මොන හරි වැඩක් අමාරු වෙද්දි ඒකේ තේරුම තමයි ඔයාට දරා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා කියන එක. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. මොන හරි අමාරු වැඩක් එද්දි ඒක අත්හරිනව වෙනුවට ඔයා කරන්න ඕනේ මේ අමාරු වැඩේ මාව ගොඩක් ශක්තිමත් කරනවා. අනිත් කට්ටියකින් මාව වෙනස් කරන්න මේක ගොඩක් ලොකු හේතුවක් වෙනවා. වගේ දේවල් හිතලා ඔයාගේ මනස ශක්තිමත් කරගන්න එක. මේ සමාජයේ ජයග්‍රහණය කරපු ගොඩක් කට්ටිය එයාලා මොටිවේට් කරන්න වෙන කවුරුත් හිටියේ නැහැ. එයාලා විසින්මයි එයාලා මොටිවේට් කරගෙන ඒ ජයග්‍රහණය කරා ගියේ. ඉතින් දවස් අවසානයේදී සාර්ථකත්වය සහ අසාර්ථකත්වය කියන්නේ ඔයාගේ දක්ෂතාවය මත තීරණය වෙන දෙයක් නෙමෙයි. ඒක ඔයා ගන්න ඇක්ෂන් මත රඳා පවතින දෙයක්. ඉතින් ඔයාට ඕනම වැඩක් කරන්න කැමැත්ත නැති වෙලා තියෙද්දිත් ඔයා ඒ වැඩේ කරන එක තමයි ඇත්තටම සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් ඊළඟ පාර ඔයාට මොන හරි වැඩක් කරන්න අමාරුයි කියලා හිතද්දී අය මොකුත් හිත ඉන්නේ නැතුව ඒ වැඩේ කරන්න පටන් ගන්න. සාර්ථකත්වය පටන් ගන්නෙ අන්න එතනින්.